Good morning, good evening, good afternoon. සහෝදරවරුනි අද ඔයගොල්ලන්ට මම ගෙන යන්න හදන්නේ ඊශ්‍රායලය ගැන ඔයගොල්ලන් නොදන්න පැත්තක්. මොකද ලංකාවේ සමහර වීඩියෝ කරන මිනිස්සු YouTube වලින් කරන මිනිස්සු ඉන්නවා. ඊශ්‍රායලය වෙනුවෙන් හිටගෙන කතා කරන කට්ටිය. ඒගොල්ලන්ගෙන් ඇත්ත එළියට එන්නේ නැහැ. මොකද එක පැත්තක් අරගෙන කතා කරන නිසා සත්‍ය ඒගොල්ලන්ට කියා ගන්න බෑ. ඉතින් ලෝකයේ මොනවද වෙන්නේ ඊශ්‍රායලය ගැන ඇත්ත තත්ත්වය මොනවද කියන එක ඕගොල්ලන් දන්නේ නැහැ. මේ සමහර කට්ටිය ඊශ්‍රායලෙන් පඩි ගන්න කට්ටිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්ලාමෝබියා කියන වෛරසයෙන් පෙළෙන කට්ටිය වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට සත්‍ය තේරුම් ගන්න හරි අමාරුයි. ඉතින් මේ වීඩියෝ එකකින් බලන්න සත්‍ය මොනවද ඊශ්‍රායලය කියලා කියන්නේ. ඒ රටේ දැන් ඒ රට වෙනුවෙන් කතා කරන කට්ටියට මේක පෙන්වන්න. මේක තමයි ජාත්‍යන්තරයේ අද තත්ත්වය. විශේෂයෙන්ම ඇමරිකාවේ තත්ත්වය. අපිට පෙන්වන්න ඕන මේගොල්ලන්ගේ ඇත්ත ස්වරූපය කුමක්ද කියන එක. හරි එහෙනම් අපි බලමු. මම මේ වීඩියෝ එකකින් පෙන්වන ඕගොල්ලන්ට මේ ඇමරිකාවේ දැන් තත්ත්වය මොනවද වෙන්නේ කියන එක. I want you to be clear. I want you to understand this, okay? You are hated internationally. And in the heart, the BBC reporting The whole international community loathes you. about 2,000 killed. Israel's Young American citizens of this country, both left and right, loathe you. You see clips of people And going eventually, back these to are the the people rubble who are going trying to come into power. Don't be Don't mistaken based on the propaganda you hear. තේරුණා? මෙන්න මේක තමයි තත්ත්වය. හරි එහෙනම් බලමු මේ පළමුවෙනි එක්කෙනා. මෙයා මොනවද මේ කියන්නේ? find their pets or their kids. These war crimes and this inhumanity with our taxpayer money, it's horrible enough as is that they're doing, but that they're doing it from the people that work so hard and pay their fair share in taxes. And then you see, oh, we can afford to do all of these things and we can't afford to help kids with cancer, and we're funding this homicidal regime and executing little kids because they're from මේ ඇමරිකාවේ ටැක්ස් මුදල් ගෙවන මිනිස්සු. දැන් මේ මිනිස්සු කල්පනා කරනවා මොනවද මේ වෙන්නේ කියන එක. මෙයා පොලිටිකල් කමෙන්ටර් කෙනෙක්. ඉතින් ඒගොල්ලන්ගේ රටේ ඇත්ත තත්ත්වය. ඒගොල්ලන් රටේ තියෙන ප්‍රශ්න වලට ඒගොල්ලන්ට මුදල් වියදම් කරන්නේ අඩුවෙන්. එහෙම නැත්නම් නැහැ. ඒ තත්ත්වයේ තියෙනකොට මිලියන ගණන් වියදම් කරලා කරන මේ අපරාධය ගැන ඒගොල්ලන් කතා කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා මම ඔයගොල්ලන්ට පෙන්නුවේ මේ ලෙබනන් වල මේ ස්ටැචු එකක් ඒගොල්ලන් ඒ කියන්නේ යුදෙව් සොල්දාදුවෙක් ඒ කඩා විනාශ කරන එකක්. ඉතින් මේක කවුරුවත් පිළිගන්නේ නැහැ. දැන් ඒක ඉතාමත් බැරෑරුම් ලෙස දැන් ඇමරිකාවේ මේ ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒක හුඟක් වැදිලා තියෙනවා. ඒගොල්ලන්ට ඒක දරා ගන්න බෑ. මොකද ඒගොල්ලන් අදහන ආගමේ ශාස්ත්‍රුවරයාගේ පිළිමයක් මේ විදියට යුදෙව්වෙක් එයා පොරවකින් ගහලා ඒක කඩනවා. ඉතින් මේක හුඟක් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වගේම මේක විතරක් නෙමෙයි. මේ මිනිස්සුන් එහි වන්දනාවට ගියොත් එහෙම ජෙරුසලමේ ඒ මිනිස්සුන් යන පාර දිගේ මේගොල්ලන් කෙල ගන්නවා. ඒකත් ඕගොල්ලන්ව මම වීඩියෝ එකකින් පෙන්නන්නම්. මේක තමයි ඇත්ත තත්ත්වය. මේ වහන්න දෙයක් නැහැ. මේක වහලා මොනවා කිව්වත් ඇත්ත තත්ත්වය මේක තමයි. මේක පෙන්න ගන්න අමාරුවෙන් ඉන්නේ. හරිද? ලංකාවේ ඉන්න සමහර කට්ටිය අපි බලන් හිටියා, හුඟක් කල් බලන් හිටියා මේ මොනවද මේගොල්ලන් කරන්න කියලා. බැරිම තැන තමයි අපිටත් අවශ්‍ය වුණේ මේවා පෙන්වන්න ඕන. මේ ඇත්ත තත්ත්වය මොනවද කියන එක. ඒක අපි කරන්නේ. එහෙනම් බලන්න එන දෙවෙනි එක්කෙනා මොනවද මේ කියන්නේ. මෙයා ආමි එකේ හිටපු එක්කෙනෙක්. දැන් එයාගේ කතාව ටිකක් අහන්නකෝ. Speaking against Zionist actions or the Israelism. The modern state of Israel is a political entity established. Do not equate දැක්කද? දැන් තියෙන
ඊශ්‍රායලය නිර්මාණය කරපු පොලිටිකල් දේශපාලන අවශ්‍යතාවයක් නිසා ඇති කරගත්තු රටක් මිසක් ඒක තිබුණු රටක් නෙමෙයි. ඒ කියන්නේ පැලස්තීනය කියලා කියන්නේ ජාතීන් තුනක් ප්‍රධාන ජාතීන් තුනක් ජීවත් වුණු රටක්. මුස්ලිම්, ක්‍රිස්තියානි, යුදෙව්වන්. මේ තුන්ගොල්ලම එකට ජීවත් වුණු රටක් ඒක. ලංකාවේ මුස්ලිම්, ක්‍රිස්තියානි, සිංහල මේ විදිහට තුන්ගොල්ලම අපි ජීවත් වෙන රටක් නේ. එහෙනම් එතනදී LTT ප්‍රශ්නයක් වුණු හින්දා ඒගොල්ලන් වෙනම රාජ්‍යයක් ඉඳලා හිටියා. මොනවද වුනේ? යුද්ධයක් පටන් ගත්ත අවසානයේදී ඒක අවුරුදු 30ක් ගිහිල්ලා අවසානයේදී ඒගොල්ලන් පෙරදුනා. දැන් මිනිස්සු ජීවත් වෙනවා. දැන් ප්‍රශ්නේ මොකද්ද? දැන් වෙනත් විදිහට යනවා. මුස්ලිම්. ඉතින් ඒ වගේ තමයි මෙතනදී මේ මිනිස්සුන් අවුරුදු ගාණක් අවුරුදු 4000 විතර වෙනවා ඒගොල්ලන් කියන විදිහට මේ රට පැලස්තීනයේ තිබිලා තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් පරණ ලෝක සිතියම් වලින් බලන්න පුළුවන් පැලස්තීනයේ තියෙන ඊශ්‍රායල කොහෙවත් ගෑවිලවත් නැහැ. මේක මේගොල්ලන් ඇති කරපු එකක්. මේක ඇති කරේ එක දෙයක් ඒගොල්ලන් ඒ ආගමත් විකෘති කරලා දැන්. කවුරු ආගමත් විකෘති කරලා වෙනම ගමනක් යන්නේ. ඉතින් ඒ රටේ දැන් ඒගොල්ලන්ට මායිම දන්නෙත් නැහැ. කොච්චරක් දුරට මේ රටේ කෑල්ල ඒක දන්නේ නැහැ. දන්නේ නැත්නම් මොකද? එහෙම දෙයක් නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඉතින් ලෙබනන්ට එක පැත්තකින් ගහගෙන යනවා, තව පැත්තකින් මේ ඉරානයට ගහගෙන යනවා, තව පැත්තකින් ඉස්රාට ගහන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්නේ ඒක නීත්‍යානුකූල නැති නිසා. මේක සාමාන්‍ය අපිට තේරුම් ගන්න පුළුවන් නේ LTT කොච්චර ගහගෙන මරාගෙන මැරුණත් ඒක වැරදි කියන එක මුළු රටම දන්නවනේ, මුළු ලෝකෙම දන්නවනේ. ඒ වගේ තමයි මේකත්. ඉතින් මේක තේරුම් ගන්න නම් ඔයගොල්ලන්ගේ හිතේ මොනවා හරි ඉස්ලාමය ගැන තියෙන මොනවා හරි මනක්කල්පිත ප්‍රශ්නයක් තියෙනවා නම්, පිස්සුවක් තියෙනවා නම්, ඉස්ලාමෝබියා කියලා ප්‍රශ්නයක් එහෙම තියෙනවනේ ඒක එක පැත්තකට තියන්න. ඒක තියාගෙන මේක බලන්න බෑ. මේක තේරුම් ගන්න අමාරුයි. හරිද? දැන් මේ මිනිස්සුන්ට මේ ඔක්කොම දැන් හොඳට වැදිලා තියෙන්නේ. මොකද මේ මිනිස්සුන් රට වෙනුවෙන් ඒගොල්ලන්ගේ ආගම වෙනුවෙන් ඒ ක්‍රිස්තියානි ආගම වෙනුවෙන් ඒ රටේ වැඩ කරපු මිනිස්සු ඒක ඇමරිකන් සොල්දාදුවන්. ඉතින් ඒගොල්ලන් මේ වලට වැඩ කරපු කට්ටිය දැන් ඒගොල්ලන් තේරුම් ගන්න තියෙන මේ Zionist කියන group එක. ඒගොල්ලන්ගේ ආර්ථිකයට ඇමරිකාව විශේෂයෙන් ඇමරිකාවේ ආර්ථිකය කොයි තරම් බලපෑම් කරගෙන ඉන්නවද කියන එක. දැන් ඔක්කොම උඩුපට්ටම් වෙලා යන තැනමට දැන් වැඩ සිදු වෙමින් පවතිනවා. හරි බලමු දැන් මෙයාගේ කතාවේ ඉතුරු හරිය. Zionism with Judaism. The modern state of Israel is a political entity established in the 20th century and is not mandated in scripture. Under this bill, anyone, including Jews, speaking against Zionist actions or the Israeli genocide against Palestine. දැක්කද? ඒ රටේ මිනිස්සුම ඒ කියන්නේ Jewish මිනිස්සු Judaism ඒගොල්ලම මේ Zionist ඒ කියන්නේ දැන් ඉන්නේ ඊශ්‍රායල් කාර්යෝ කරන වැඩ වැරදි කියන එක ඒගොල්ලන්ම විරුද්ධ ඒගොල්ලන්ගේ අදහස දක්වනවා. එහෙම කරන කට්ටිය අතත් ඉන්න බෑ. දෙවියන් කියලා බලන්න ඒගොල්ලන්ටත් ගහනවා, ඒගොල්ලන්ටත් මරනවා. ඒ සිදුවීම පවතිනවා ඒ රටේ. ඒ වගේම UK වල, ඇමරිකාවල හැම තැනම. ඉතින් මේක හුඟක් දැන් ප්‍රචලිත වෙලා මිනිස්සුන්ට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන සමහර රටවල් වල මේගොල්ලන් ගියපු තැන කියන්නේ යුදෙව්වන් ගියපු තැන්වල ඒ රටේ මිනිසුන් එලවලා දාලා තියෙනවා සමහර තැන්වල. ඉතින් ඒ වගේ තත්ත්වයට දැන් පත් වෙලා තියෙන්නේ. Palestinians could be criminalized. For nearly 2 decades, I believed I was defending freedom, including conscious speech and religious liberty. If this bill passes, those freedoms are at risk at home. No law you pass can silence the faithful. No statute can erase the word of God from our hearts. If defending the right to worship, teach, and live by conscience brings persecution or even the threat of death, I stand ready, as thousands of saints and Christians have before me. We will not be silenced. Christians, Jews, and Muslims stand shoulder to shoulder against the Zionist empire and the genocide in Gaza. Do not equate. තවත් එක්කෙනෙකුගේ කතාවක් තියෙනවා. ඒකත් බලමු.
American media. That's not representative of how the American people feel about you. You're hated. And it's not because you're Jewish. It's because you slaughter innocent people. It's because you think you're God's chosen people when you act like absolute demons. You guys like to slaughter people and steal land, and you think you're better than everyone else. You think that you're entitled to everything, including our tax dollars. It's disgusting. And for any Israelis watching this right now, I want you දැක්කද? මට හරියට ඒක සෙට් කරගන්න බැරි වුණා. කොහොම වුණත් දැන් මේක තමයි තත්ත්වය. මේක තේරුම් ගන්න. මේක තේරුම් නැත්නම් ඉතින් මේ ප්‍රශ්නේ ගැන ඔයගොල්ලන් කතා කරන එක කිසිම පළක් නැහැ. මොකද ඇත්ත පින්තූරය ඔයගොල්ලන් දැනගන්න ඕන. එහෙනම් තවත් වීඩියෝ වලින් ඔයගොල්ලන්ව දැනුවත් කරනවා මේ ප්‍රශ්න විතරක් නෙමෙයි. මේ ඊශ්‍රායලයේ ප්‍රශ්නේ විතරක් නෙමෙයි. අනිකුත් සාමාන්‍ය දේවල්. ඒවත් මේකේ දානවා. මොකද මේකම හැමදාම මේකම කරගෙන අපිටත් පිස්සු හැදේ. තේරුණා? එහෙනම් තවත් වීඩියෝ එකක හමු වෙමු. බොහොම ස්තුතියි.